අපේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලට තිබලා ඉන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මේ වීඩියෝස් ඉස්සරහට බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා අපේ channel එක දිගටම රැඳිලා ඉන්න. අද විදිහට කතා කරන්නේ අස්වැස්ම සම්බන්ධව තවත් සුවිශේෂ අප්ඩේට් එකක් පිළිබඳව ඔයාලට මතක තිබි ගිය දවස් වල ටිකේ වීඩියෝස් කිහිපයකින්ම කතා කරා අස්වැස්ම සම්බන්ධයෙන්. ඒ වගේම ජනවාරි මාසයේදී ඔයාලට ලබා දෙන්න තියෙන දීමනාවක් පිළිබඳවත් ඒ වගේම අස්වැස්ම කොහොමද දිගින් දිගටම ලබා ගන්න කියලා පිළිබඳව අපේ channel එකෙන් වීඩියෝස් කිහිපයකින් කතා කරා. ඒ වීඩියෝස් ඔයාලට channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් බලපු නැති අයට. ඒ වගේම අද වීඩියෝ අපි කතා කරන්නේ අස්වැස්ම තියෙන අට්ටියට. ඒ කියන්නේ අස්වැස්ම තියෙන වැසියන්ට ඔන්න ඔයාලගේ ගෙදර පාසල් ළමුන් ඉන්නවා නම් ජනවාරි මාසයේදී ඔන්න ඒ කියන්නේ 2026 දී ඔයාලගේ පාසල් ළමුන් සඳහා සුවිශේෂ වූ රුපියල් 5000ක දීමනාවක් ලබා දෙන්න රජයෙන් තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේක ලබා දෙන්නේ පාසල් ළමුන් සිටින අයට විතරයි. ඒ වගේම ගෙදර පාසල් ළමුන් දෙන්නා වෙන්න පුළුවන්, තුන් දෙනා වෙන්න පුළුවන්. ඒ ඉන් අයත් එක්ක මේ දීමනාව වෙනස් වෙනවා. ඒක සමහර අයට රුපියල් 10000ක් වෙන්න පුළුවන්. ඒ වගේ සමහර අයට රුපියල් 6000ක් වෙන්න පුළුවන්. ඒ විදිහට මේ දීමනාව දෙදිලා යනවා. ඒ වගේම පාසල් ළමුන් සිටින අයට විතර මේක ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ අස්වැස්ම තියෙන ඔයාලගේ කට්ටිය ඉන්නවා නම් එයාලව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න මේ සම්බන්ධයෙන්. ඒ වගේම මේ දීමනාව ලබා ගන්න අවශ්‍ය අයට අස්වැස්ම සමහර විට ඔයාලගේ දැනට කපලා ඇති. එයාලට පුළුවන් නැවතත් ඉල්ලුම් කරන්න. මොකද මම ඔයාලට කලින් වීඩියෝ එකකදී කතා කරා අස්වැස්ම ඊළඟ මාසයේ සිට ඒ කියන්නේ 2026 සිට නැවතත් අලුත් වෙනවා. එතකොට පරණ අයටත් නැවතත් මේකට ඇප්ලයි කරන්න සිද්ධ වෙනවා. ෆෝම් එකක් පුරවන්න වෙනවා. ඊට පස්සේ තමයි ඒ කියන්නේ ලැබෙන අවුරුද්දේ අස්වැස්ම ලබා දීම සිදු වෙන්නේ. එතකොට ඔයාලට දැනට කතා කරලා තියෙන කෙනෙක් නම් ඔයාලගේ නිවැරදි තොරතුරු දීලා නැවතත් මේ ෆෝම් එක ෆිල් කරලා ඔයාලට නැවත අස්වැස්ම ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඔයාලගේ පාසල් ළමුන් සඳහා මේ දීමනාව ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ ගැන දැනුවත් කරගන්න අද වීඩියෝ එක ගෙන ආවේ. මම හිතන්නේ ඔයාලා හැමෝටම වීඩියෝ කරගත්ත වෙන ඇති කියලා. වැදගත් වුණා නම් ලයික් එක කමෙන්ට් එකක් දාන්න. දැන්නේට දැනගන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. channel එක දිගටම බැලලා ඉන්න channel එක subscribe කරන්න තියා. මේ විදිහට ඉස්සරහ බලන්න channel එක subscribe කරලා bell notification bell icon එකත් අනිවාර්යයෙන්ම click කරලා තියාගන්න. ඒක තමයි මේ වගේ අලුතින් දාන වීඩියෝ එක දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීම හැකියාව තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.